බදුලුපුර නිවුස්. බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ තීරෝද රථයක් අද අලුයම් කාලයේදී කිසියම් ආකාරයකින් ගිනිගෙන විනාශ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් බදුල්ල පොලිසිය සඳහන් කළා. තම තීරෝද රථයේ ගිනි ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන තීරෝද රථයේ හිමිකරු හතා මාර්ග විතර මම ආවේ ඇවිල්ලා ළමයි එක්ක ළමයිගේ වැඩ ටික කරලා නිදාගත්තා. ඊයේ කොහමද මම නිදාගෙන පස්සේ මට චුට්ටු ගාලා මොකක් කර ෂෝක් වෙන සත්‍යයක් වගේ ඇහුණා. මම ටක් ගාලා නැගිටලා බැලුවා උස්ම ගන්නත් බෑ එච්චරට දුම ගේ ඇස්සේ. මම ඉස්සරහට ටක් ගාලා දුවගෙන ලයිට් එක දාන්න බැලුවා ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මම මගේ අර සෝලර් පවර් එකේ පොඩි ලයිට් එකක් තියෙනවා ඒ ලයිට් එක හැම වෙලාවෙම පත්තු වෙනවා. ඒක පත්තු වෙනවා මම ටක් ගාලා පොඩි එකේන උස්ම ගන්න දඟලනවා. මම නෝනට කතා කරා නැගිටින්න මොකක් කර ගිනි ගන්නවා කියලා. මට එළිය විතරයි මෙතන පේන්නේ. මම ටක් ගාලා පිටිපස්ස දොර ඇරලා මේ අයියලා ගෙදරින් ආවා එළියට. එළියට ඇවිල්ලා බලනකොට මේ අල්ලපු ගෙවල් වල මිනිස්සු නිමනවා බීල් එක. නිමණ්ඩ පුතා අල්ලපු ගෙදර පොලිසිය මහත්තයෙක් තමයි ඉන්නේ දැන් පෙන්ෂන් ගිය මහත්තයෙක්. ඒ අය අපෝ උඩ ගෙවල් වල කට්ටිය නිමනවා මේක. ෆුල් ඉන්ෂුරන්ස් එක නෑ මම තර්ඩ් පාර්ටි එකක් දාලා තමයි දුවන්නේ. ඒකත් මට මේ ළමයි තුන් දෙනාගේ මගේ මේ නඩත්තුව කරගන්න ලොකු අමාරුවක් තියෙනවා. ලීසින් එකක් තිබ්බ කාලයක් මම කොහොම හරි අවුරුදු 4 ලීසින් එක ඉවර කරා. දැන් වාහනේ පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම වාහනේ හදාගන්න තමයි මේ ප්ලෑන් කරගෙන හිටියේ. කීයේ පොඩ එකතු කරගෙන මේ පුරුණ කට්ටිය දෙන සල්ලි. මේ ගැන ඉතින් පොලිසියෙන් තමයි සොයා බලලා මට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. ගින්නෙන් තීරෝද රථයට දැඩි හානි සිදුව තිබෙනවා. තීරෝද රථයට කිසියම් කෙනෙක් ගිනි තැබුවාද එසේත් නොමැතිව ගිනි ගත්තාද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.